Ovise Adavise Is Bhagavad Osait Sangha Bhagavad Sangha Everybody Bhagavato Sarvas Everybody Bhagavato Sarvas Yadidam Puri Sayodam Atta Puri Sabunda Is Bhagavato Sarvas Sangho Amuriyo Amuriyo Anjali Karya Yoga Sangha ආසනයේ කෘත්‍යාධිකාරී ගුරුමරට විශේෂ භාවනා ගුරු පුහුණු සම්මස්ථානාචාර්ය නම කියනට අවසරයි පූජ්‍ය සීලගම ඥානසිරි ස්වාමීන් වහන්සේ අපා නැමෙත පිළිගන්නා අතරම අප සැම සීලයේ පිහිටුවා කමඨහන් දෙනමේ සීලයේ වාසිකයට අවසරයි ඕකාස අහං බන්තේ සීලේදී අටාංග උපෝසත සීල සමාදන් වෙන පිළිස සියුම් රහතගත සීල සමාදන් වෙන පිළිස රහතගත සීල වශයෙන් සීලේදී ක්‍රියාව කරන ඕකාස සම්බන්ධයේ විසරණීය සති අටාංග උපෝසත සීලම් සීලං දේශනේ පන්තේ අනුකම්ප පාදාය දෙතියන්ති අතුම් බණතේ විසරණීය සති ආචාමි අනුග්‍රහං කତ୍වා සීලං දේශනේ පන්තේ විසරණීය සති අටාංග උපෝසත සීලම් අනුග්‍රහං කତ୍වා සීලං දේශනේ පන්තේ
යම් කෙනෙක් භාවනාවට වාඩි වෙනකින් ධ්‍යානයක් වඩනවා කියන හිතාගෙන ඒකේ කියන්නේ යම් කෙනෙක් මාර්ගයක් ඵලයක් ලබනවා කියන බලාපොරොත්තුෙන් වාඩි වෙනකින් ඒකේ වෙන්නේ ඒකේන ඉන්ද්‍රිය ධර්ම දියුණු කරන්න බල ධර්ම දියුණු කරන්න බුද්ධංග ධර්ම දියුණු කරන්න වාඩි වුණා නම් ඉන්ද්‍රිය ධර්මයන් දියුණු වීම බල ධර්මයේ දියුණු වීම බුද්ධංග ධර්මයන් දියුණු වීම කියන්නේ අනිවාර්යෙන් ප්‍රතිඵලයේ ධ්‍යාන ලැබීම මාර්ගඵල ලැබීම. එතකොට මාර්ගඵල අපේක්ෂාවෙන් වාඩි වෙන ඉන්නේ කරන්න තියෙන්නේ මාර්ගඵල ලබන්නට සුදුසුකම් ලැබීම. දැන් අපි විභාගයක් ලියන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙන්නේ විභාගයට යනවා ගෙලින්ම විභාගය සාධාරණ දීලා වාඩි වෙනවා. විභාගය ලියන්න පුළුවන්ද? බැහැ. විභාගයට අදාළ ලෝක කරුණු අපි ඉගෙනගෙන මොන වෙලාවක ඉන්නවා. එන්නේ භාවනාවේදී ප්‍රතිඵලය ගන්න ලෑස්ති වෙන එක නෙවෙයි ප්‍රතිඵලය ලබන්නට අදාළ කරුණු ටික සම්පූර්ණ කරන්න බැහැ. එතකොට වොත්‍යන්ති කර්මයන්ගේ පළවෙනියටම සති සම්බුද්ධංගේ සති සම්බුද්ධංගේ කියන්නේ සම්පෝධියට අංගයක් වන ධර්මතාවයක් වන සතිය. මේ සමාධි ධ්‍යානස්කමපatti අභිඥා මාර්ගඵල දක්වාම මේ සිත දියුණු කරනවා නම් දියුණු කරන මූලික මාර්ගය තමයි පළවෙනි මාර්ගය තමයි සතිය සිහිය අරමුණක් තුළ සිත රඳවා පැවැත්වීමේ හැකියාව විවිධ අරමුණු තුළ යන්න දෙන්නේ නැතුව එක තැනක සිත රඳවා ගැනීම තමයි සිහිය කියන්නේ. එතකොට මේකදී බොහෝ දේශනාවල් තියෙනවා කායගත සතිය. එතකොට කය පිළිබඳව සිහිය දිනු කරනවා. දැන් අත ඔසවනකට අත ඔසවනවා. පියවර ඔසවනවා. පියවර තබනවා. අනුභව කරනවා, විකනවා, අපනවා. මේ විදිහට ඒ තරම ක්‍රියාදාමය තුළ සිහිය පිහිටවීම කායගත සතිය. ඒ වගේම මරණය පිළිබඳව සිහිය පිහිටවීම එතන කායගත සතියට එනවා. දස අසුභය පිළිබඳව සිහිය පිහිටවීම කායගත සතිය. ඒ වගේම ද්වත්ථේශාකාර භාවනාව කායගත සතිය. ආනාපාන සතිය කායන පස්සනාවකට වැඩෙනවා. මේ විදිහට මේ බොහෝ අවස්ථාවලදී විස්තර කරලා තියෙන්නේ සිහිය පිළිපැදීම පිළිබඳවයි අපි මේ කයම අරමුණු කරගෙන සිහිය පිළිපදවන රටාව. කරන්නේ මනෝලෙච සිහියෙන් සිද්ධාන්ත පුහුණු කිරීම එසේ සිහිය පිළිපදවන මේ කුසල සිතිවිලි වැඩෙන්නේ අකුසල සිතිවිලි වැඩෙන්නේ නැහැ. නමුත් කුසල සිතිවිලි නොවැඩෙනව නෙවෙයි. දැන් දැක්කාරයේ විදිහකට නේ සතාට තුවක්කුව ඒම් කරන්න සිහියක් නැතුව පුළුවන්ද? අසිහියෙන් කරන්න බෑ. හොඳ සතියක් තියෙනවා. සතියකින් තමයි වෙඩි තියන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම හොරකමක් කරනවා නම් දඩබඩ ගාලා පෙල්ලගෙන ගිහිල්ලා වරලා හැට කිසිම කල්පනාවක් සිහියක් නැතුව සලස්වන්න නැතුව කරන්න බෑ. හොඳ සිහියකින් හොඳ සරසුරු සාගතවයි හොරකමක් කරන්නේ. එතකොට කුසලයේ හෝ වේවා අකුසලයේ හෝ වේවා කරන තැනදී සිහිය කියන ධර්මතාවය අවශ්‍යයි. අකුසලයේ වෙනුවෙන් යොදන සිහියට කියනවා මිච්ඡා සතිය, වැරදි සිහිය. කුසලයේ වෙනුවෙන් යොදන සිහියට කියනවා සම්මා සතිය. සම්මා සතිය කියන්නේ මාර්ගාංගයක්. චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්නවා නම් අනිවාර්යයෙන්ම සම්මා සතිය නිවැරදි සිහිය පිහිටවන්නට දක්ෂ වෙන්නට ඕනි. පුරුදු කළ යුතුම ගුණාංගයක්. එතකොට ආනාපාන සතියේදී ආන අපාන සතිය. එතකොට ආන කියන්නේ හුස්ම ගන්නවා, අපාන කියන්නේ හුස්ම හෙලනවා. එතකොට හුස්ම ගන්නවා හෙලනවා කියන කාරණේ ක්‍රියාත්මක කෙනෙක් නැහැ. ක්‍රියාත්මක වීමක් තියෙන්නේ. ක්‍රියාත්මක වීම තුළ
සිහිය පැවැත්වීමයි සිහිය දියුණු කිරීමයි අපිට කරන්නට තියෙන්නේ. එතකොට හුස්ම පාලනයක් කරන්නේ නැහැ, මෙහෙයවීමක් කරන්නේ නැහැ. හුස්ම රැල්ලත් එක්ක අපි එහාට මෙහාට යන්න එන්නේ නැහැ. හුස්ම රැල්ල කොතනින්ද ස්පර්ශයෙන් හඳුනා ගන්න පුළුවන්? විශේෂයෙන්ම නාසයේ ඉදිරිපිට, නාසයේ කාග්‍රයේ හුස්ම ස්පර්ශය අනුව හුස්ම හඳුනා ගන්නවා, තේරුම් ගන්නවා. තේරුම් ගනිමින් ඒ හුස්ම ස්පර්ශ වෙන තැන නාසිකාග්‍රේ සිටගෙන සිය පිහිටවමින් එතනින් ඒ ඇතුල් වෙන හුස්ම හොඳට අධ්‍යයනය කරනවා. ආරම්භයේ පටන් අවසානයේ දක්වාම හුස්ම රැල්ලක් ගිහිල්ලා ඉවර වුණා. දැන් ඊළඟට අනිත් පැත්තට යන හුස්ම රැල්ල ඒක ගිහිල්ලා ඉවර වෙනකන් ඉන්නවා. මේ වගේ ආන අපාන ඒ කියන්නේ හුස්ම ගැනීම හෙලීම් දෙක සිහිය පිහිටවීමයි කරන්නේ. ආනාපාන සතිය තමයි දැන් අපි මේ වඩන්න යන්නේ. ඊළඟට ඒ කෙටියෙන්ම සති සම්පජ්ජංගේ පිළිබඳව විස්තර කරේ. දෙවැනියට ධම්ම විජය. ධම්ම විජය කියන්නේ නුවණ, ප්‍රඥාව. එතකොට ප්‍රඥාවෙන් අකුසල් කරනවද? දැන් සතියෙන් අකුසල් මිච්ඡා සතිය කියලා කිව්වා. එතකොට ප්‍රඥාවේ තියෙද මේ මිච්ඡා මේ ප්‍රඥාව අකුසලයට ප්‍රඥාව එහෙම එකක් නෑ. ප්‍රඥාව කියන්නේ නුවණනේ. කුසලයේ අකුසලයේ තේරුම් අරගෙන කුසලයේ වැඩිමයි ප්‍රඥාවෙන් කරන්නේ. අකුසලයක් වැඩෙන්නේ නැහැ ප්‍රඥාව නිසා. එතකොට ප්‍රඥාව කියන ධර්මතාවයේ තියෙන්නට ඕනේ. විශේෂයෙන් ප්‍රඥාව කියන්නේ කර්මඵල විශ්වාසයේ හේතුඵල සම්බන්ධතාවය මන චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව අවබෝධය. එදිනදා කරන කියන කටයුතු වලදී චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව දුකට හේතුව දුකෙහි නිරෝධය, නිරෝධයට යා යුතු මාර්ගය පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරනවා නම් අන්න ඒක ප්‍රඥාව සම්මා දිට්ඨිය. ඒකයි මෙතන මේ කරන්නේ. ආනාපාන සතිය කියන්නේ ඒකාන්තයෙන් ඒ කුසල ආරම්මණයක්. මේ කුසල ආරම්මණයේ දිගින් දිගට සිත මෙහෙවීමෙන් කුසලයේ උසස් අවස්ථාවන්ට කාමාවචර අවස්ථාව ඉක්මවලා රූපාවචර අවස්ථාව දක්වා දියුණු වෙනවා. මෙසේ දියුණු වෙන ඒ සමාධිය උපනිශ්‍රය කරගෙන ගැඹුරට අවශ්‍ය නම් වෙන කර්මස්ථානකින් තවත් අරූපාවචර ධ්‍යාන ආදිය දියුණු කරගන්න පුළුවන්. ඒ වගේම මේ රූපාවචර උච්චම අවස්ථාව චතුත්ථ ධ්‍යානයේ දක්වා සිත දියුණු කරගෙන ඒ අවස්ථාවේ තියෙන ධර්මතා නාම ඒ වගේම රූප මේ නාම රූපයන්ට හේතුඵල මේවා පිළිබඳව අවබෝධය තියෙනවා. මේ නාම රූප හෝ වේවා හේතුඵල හෝ වේවා පුජ්‍යලේකුට කවදාකවත් ඒකාකාරීව Tamanට ඕන විදිහට පවත්වන්න පුළුවන් ධර්මතා නෙවෙයි. මේවා අනිත්‍ය ධර්මතා. අනිත්‍ය නිසා මේවා දුක්ඛ වූ ධර්මතා. දුක්ඛ වූ ධර්මතාන් තුල සත්‍ය පුජ්‍යලේක ආත්මයක් නැ අනාත්මී ධර්මතා. අපි සිහිය පිහිටවන අතරදී මේවා පිළිබඳව නුවණ යෙදමින් දැන් මේ සතිය වඩමින් දිනු කරන ධර්මතාවත් ස්ථීර සදාකාලික නෙවෙයි. මේවත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි පිළිබඳවත් අවබෝධය ඇතිව සිහිය දියුණු කරගෙන ගියා නම් ඒ අවබෝධය තුළින් ඒ දියුණු කරන සතියම උපකාරයෙන් ප්‍රඥාවේ පරිපූර්ණත්වයට පැමිණෙනවා. කියන්නේ මාර්ගඵල දක්වාම සිත වැඩෙනවා. එසේ නුවණින් යුතුව චතුරාර්ය සත්‍ය ධර්ම පිළිබඳව අවබෝධයෙන් විශ්වාසයෙන් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට දියුණු කරනවා නම් අන්න ධම්මවිචේ සම්බොජ්ජංගේ මනා ලෙස වැඩෙනවා. දෙවෙනියට ධම්මවිචේ සම්බොජ්ජංගය, තුන්වෙනි බොජ්ජංගය විරිය සම්බොජ්ජංගය. වීරිය. වීරිය කියන්නේ උත්සාහය. කොමකටද උත්සාහය? එතන නම් ගත්තොත් කුසල වීරිය අකුසල වීරිය දෙක තියෙනවා. සතෙක් මරන්න හොඳ වීරියක් උත්සාහයක් දරන්නට ඕනේ. එතකොට
හොරකමක් කරනත් ඒ වගේ. කාමයේ වරදවා හැසිරෙන්නත් ඒ වගේ. හැම දෙයකදීම අකුසල වීරියකුත් තියෙනවා. ඒ වගේම කුසල වීරියේදී මෙතන යෙදෙන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය කියලා කියනවනේ. මේ වගේ ඉතින් මහ බර වචනනේ. ඈ ඉපදුන අකුසල් දුරු කිරීමේ උත්සාහය. නොඉපදුන අකුසල් උපදින්න නොදීමේ උත්සාහය. ඒ වගේම දියුණු කරපු කුසල් තවත් දියුණු කරන්න දරන උත්සාහය. නොදියුණු අකුසල් දියුණු කර ගැනීමේ උත්සාහය. මේක තමයි මේ කාරණා හතර. යහපත් කාරණා හතර වෙනුවෙන් දරන උත්සාහය. ඒ කියන්නේ අකුසලයන් උපදින්න දෙන්නේ නැතුව මෙතෙක් දියුණු කරගෙන ආපු අකුසලයක් තිබුණා නම් ඒ අකුසලය නැවතත් වෙන්නේ නැතුව කටයුතු කරනවා. මෙතෙක් නොකිරුණු අකුසලයක් තිබුණා නම් කොහොමදවත් මේ දේ වෙන්න දෙන්නේ නැහැ. මෙතෙක් කරපු කුසල් නිවන දක්වාම දියුණු කරනවා. නොකල කුසල් තියෙන දේවල් දියුණු කරගන්නවා. ඒවා තමයි දැන් අපි මේ වාඩි වෙලා උත්සාහවන්ත වෙන්නේ. අපි එහෙන් දෙදෙනා මෙහෙන් දෙදෙනා මැස්ස වහනවා, රස්නෙන් දාඩිය දානවා. මොනවා කරන්නද මේ ඔක්කොම දරාගෙන කැප වෙන්නේ මෙතෙක් අපි ජීවිතේ දියුණු කරපු නැති උත්තරීතර ගුණ ධර්ම දියුණු කරන්න. මේ ලෝකේ දියුණු කරනවා නම් දියුණු කළ යුතුම ගුණ ධර්ම තමයි මේ. ඒ වගේම තමයි මේවා තුළ වැඩෙන පුණ්‍ය ශක්තිය කුසලය අසීමිතයි අප්‍රමාණයි. මේ ඊ타ත්ම වටිනාම කුසලයක් තමයි අපි මේ දියුණු කරන්නේ. එතකොට ඒ වෙනුවෙන් හොඳ කැපවීමක් උත්සාහයක්. දැන් බොහෝ දෙනෙක් රුවන්වැලි මහා සෑය ළඟ ලොකු පින්කමක් තියෙනවා, මල් පූජාවක් තියෙනවා. දවස් දෙකක් ශ්‍රම දානෙට එන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ගිහිල්ලා පට්ට අවුවේ කරවෙවි නැත්තම් වැස්සට තෙමි මල් හදනවා හරිම සතුටින්. මොකද ලෞකික සම්පත් මොකද දිව්‍ය ලෝක යන්න පුළුවන් නේ. ඒකෙන් දිව්‍ය ලෝක යන්න පුළුවන්. එතකොට මේක වාඩි වෙලා වරලා හිටන් මේ පැය ගානක් කොට්ටු වෙනකොට දිව්‍ය ලෝක යන්නත් නැහැ. සමාධිය කරුණ නැත්තම් දිව්‍ය ලෝක යන්න බෑ. එහෙමද? අනිවාර්යයෙන්ම දිව්‍ය ලෝක යන්න පුළුවන්. සමාධියක් වැඩුවොත් දිව්‍ය ලෝක යන්න පුළුවන්. නැත්නම් දිව්‍ය ලෝක යන්න පුළුවන්. දිව්‍ය ලෝක යන අපේක්ෂාවෙන් සමාධි ධ්‍යාන වැඩුවා නම් ඇමරිකාවට යන රුපියල් 50000 ගණන් ටිකට් එක ඕනේ ලක්ෂයක් හම්බ කරලා ඉවරලා යන්න බැරි වෙයිනේ. ඒකම තමයි මේකෙත්. අතන ගිහිල්ලා දැන් ඔය මල් හදනකොට පහළ වෙන ලෝභ සිතුවිලි ටික, ditthi සිතුවිලි ටික, මාන සිතුවිලි ටික, ඊර්ෂ්‍යා සිතුවිලි ටික තනිකර අකුසල ජාලයක් වැඩෙනවා ඒ තුල. දැන් ඔය ලොකු මල් පූජාවල් තුලදී, බුදු පූජාවල් තුලදී දැන් ඔය පිරිසක් බොඩෝ එකතු වෙලා කරනවානේ. ඒ තැන්වල වැඩෙන අකුසල සිත් සංඛ්‍යාව අප්‍රමාණයි. නමුත් ඒව දකින්නේ නැහැනේ, තේරෙන්නේ නැහැ. දැන් ඔය ඉතින් මාර්ගඵලලාභින් ඉන්නේ රට පුරා ඕන තරම් ඒ විදිහට දැන් දිට්ඨිය නැහැ. හැබැයි දිට්ඨිය හඳුනන්නේ නැහැ. හඳුනන්නේ නැතුව දිට්ඨිය නැහැ කියලා හිතන් ඉන්නවා. ඊට පස්සේ මේ විචිකිච්ඡාව නැහැ. විචිකිච්ඡාව මොකද්ද කියලා දන්නේ නැහැ. විචිකිච්ඡා නැහැ කියලා හිතන් ඉන්නවා. බත් පිඟාන බෙදාගෙන බත් පිළිබඳව දන්නේ නැතුව නැහැ කියලා ඉන්නවා. ඔය හැම දේවල් ඕන තරම් වෙනවනේ. දැන් ඔය සමහරක් දැන් සමහර කොට මොනවා හරි දෙයක් තියෙනවා ගේන්න අන්න ආවල් තන ආවල් දෙය තියෙනවා ගේන්න කියලා කියනවා යනවා. ඒ දේ දන්නේ නැතුව හොයාගන්න බැරි වෙනවා. ඒ වගේ අද රටේ හුඟක් ඉන්නවා මාර්ගඵල කියලා හිතාගෙන මාර්ගඵල ලබනකොට ප්‍රහාණය වෙන කෙලෙස්ය හඳුනාගෙන නැහැ. මොකද සිත් පිළිබඳව ඉගෙනගෙන භාවනා වඩලා නැහැ. චෛතසික පිළිබඳව ඉගෙනගෙන භාවනා වඩලා නැහැ. යාලා සංඥාවක් තියෙනවා, දිට්ඨිය කියලා දෙයක් තියෙනවලු. මොකද්ද කියලා දන්නේ නැහැ. එතකොට මට නම් දිට්ඨිය නැහැ. දැන් ගුරු ස්වාමීන් වහන්සේ කියනවා දැන් ඔයාගේ දිට්ඨිය නැහැ කියලා. එහෙනම් ස්වාමීන් වහන්සේ කියවනේ මට දිට්ඨිය නැහැ. තමන් දිට්ඨිය කියලා මොකද්ද දැනගන්නේ නැහැ. දන්නේ නැතුව දිට්ඨිය නැහැ කියලා හිතාගෙන ඉන්නවා. ඒ වගේ රටේ ගොඩ ඉන්නවා වෙලා අතරමං වෙලා. අපි මේ කරන්නේ ඊට වඩා හාත්පසම වෙනස් දෙයක්. ගුරුවරයා කිව්වා හෝ නැතුවා හෝ තමන්ගේ දිට්ඨිය ප්‍රහාණය වුණා නම් දිට්ඨිය ප්‍රහාණය වුණා කියලා දන්නවා මේ මාවතේ ගියොත්. විචිකිච්ඡා ප්‍රහාණය වෙනවා කියලා දන්නවා. ඒ වගේම සෝවාන් වෙනකොට දිට්ඨි සහගත සිත් 4 ඒ වගේම
විචිකිච්ඡා සහගත සිතත් කියන සිත් පහ දැන් මෙතෙන්දි සිඳිලා ගියා. නැවත මේ සිත් පහළ වෙන්නේ නැති තැනටම සිඳුරක් කියලා Taman දන්නවා. එතකොට ගුරුවරයෙක් විනිශ්චය කරත් නැතත් Tamanම අවබෝධයෙන් ඉන්නවා. දැන් Tamanගේ මේ ධර්මතාවය ප්‍රහාණය වුණා කියලා. මේ විදිහට Tamanගේ කුසල් අකුසල් පිළිබඳව අවබෝධය දියුණු කරගන්න තමයි අපි මේ උත්සාහ දරන්නේ. ඒකට සතිය දියුණු කිරීමෙන්ම නුවණ දියුණු වෙනවා. නුවණ දියුණු වෙන්නම උපන් කුසල් අකුසල් හඳුනා ගන්න පුළුවන්. නූපන් කුසල් අකුසල් හඳුනා ගන්න පුළුවන්. උපන්නා වූ කුසල් අකුසල් දියුණු කරගන්නත් නූපන්නා වූ කුසල් අකුසල් දියුණු කරගන්නත් ඒ කියන්නේ උපන්නා වූ කුසල් ඒ වගේම නූපන්නා වූ කුසල් දියුණු කරගන්නත් ඒ වගේම උපන්නා වූ අකුසල් දුරු කරගන්නත් නූපන්නා වූ අකුසල් නොයිපදීමටත් දරන උත්සාහය තමයි වීරිය කියලා කියන්නේ. වීරිය සම්බොජ්ජංගය. ඊළඟට පීති සම්බොජ්ජංගය. අපි කරන දේ පිළිබඳව සතුට. අපි හරි දේ කරනවා නිවැරදි දේ කරනවා කියලා කරන්නම Tamanටම වැටහෙනවා. මේ භාවතේ යනවා නම් මුල ඉඳලා නිවැරදිව අවබෝධයෙන් යනවා නම් ටික දුරක් යනකොට දන්නවා මම නිවරට දුරස්ත නෑ නිවරට කිට්ටු වෙනවා ඒකාන්තයි මගේ මාවත පිරිසුදුයි. මොකද මේක අකාලික ධර්මයේනේ. ඒහිපස්සික ධර්මය උපානායක ධර්මය මේ විදිහට පැහැදිලිව මේ මාවතේ යනවා නම් යන්නම සන්දිට්ඨිකව විපාක විදිමින් නිවරට යනවා. අපි නොදැනුවත්ම නිවරට ලං වෙලා තියෙන්නේ මංගොලා වීමක් වෙන්නේ නැහැ. ඒ නිසාම හිතේ සතුට ප්‍රීතිය හොඳට වැඩෙනවා. එතකොට ආනාපාන සතිය වඩනකොට සතිය වැඩි කර දියුණු වෙනවා. සතිය දියුණු වෙනවා නම් නුවණ දියුණු වෙනවා. නුවණ දියුණු වෙනකොට වීරිය වැඩෙනවා. වීරිය වැඩෙනකොට ඒ තුල සතුට ප්‍රීතිය වැඩෙනවා. ප්‍රීතිය තියෙනවා නම් පස්සද්ධිය කියන්නේ සංසිඳීම. සිතේ කයේ සංසිඳීම සැහැල්ලුව ඒ තුල ලබන සතුටක් ප්‍රීතියක් තියෙනවා. පස්සද්ධි සම්බොජ්ජංගය. පස්සද්ධිය තියෙනකොට පස්සද්ධිය වැඩෙනකොට අනිත් ධර්මතාවත් එක්ක අනිවාර්යයෙන්ම වැඩෙන්නේ සමාධි සම්බොජ්ජංගය. සමාධිය කියන්නේ ඒකාග්‍රතාවය. එක අරමුණක සිත රැඳෙන ධර්මතාවය තමයි සමාධිය කියලා කියන්නේ. එතකොට එක්කෝ ධර්මතාවයක් හුස්ම රැල්ලේම සිහිය පිහිටවන්න අන්න සමාධිය වැඩෙනවා. ඒකාග්‍රතාවයේ දියුණු වෙනවා. සමාධි සම්බොජ්ජංගේ සමාධියේ වැඩෙන විට තාත්‍ර මජ්ජතාවේ නැත්තම් උපේක්ඛා සම්බොජ්ජංගේ ඒ තුල කුසල් අකුසල් කියලා ඒවට මේ සැලෙන්නේ නැතුව මධ්‍යස්තව ඔහි අරමුණු තුල සිත දියුණු කර ගැනීමේ හැකියාව. ඒ අරමුණු තුල මධ්‍යස්ථතාවයෙන් අධික වීරියක් යෙදෙන්නේ නැහැ, අඩු වීරියක් යෙදෙන්නේ නැහැ. සමබරව වීරිය තියෙනවා. සිහිය සමබරව තියෙනවා. ඒ වගේම නුවණ සමබරව තියෙනවා. මේ විදිහට ඒ ධර්මතා 7 දියුණු වෙනවා නම් ඒ දියුණු වීම තුළ ඒකාන්ත උතුම් මග්ගඵල නිවනත් අපිට තියෙනවාමයි. ඒ උතුම් මග්ගඵල නිවනින් සැනසීමටම මේ බොජ්ජංග ධර්ම එහෙම නැත්නම් සද්ධා සති ආදී ඉන්ද්‍රිය ධර්ම ඒ වගේම බල ධර්ම දියුණු කර ගැනීම පිණිසම මේ භාවනාව ඒකාන්ත හේතු වාසනා වේවායි අධිෂ්ඨාන තබා ගනිමින් දැන් අපි පූර්ව කෘත්‍ය සජ්ජායනා කරමින් අපේ භාවනාව ආරම්භ කරමු. ඊයේ මතක් කළා මෙන් ආරම්භයේ පටන්ම හොඳ සිහි කල්පනාවෙන්මයි සිහියෙන්මයි අපි කියන සෑම පදයකම
තේරුම පිළිබඳව අවබෝධයෙන් තේරුම් ගනිමින් තේරුම හිතමින් හොඳ සතිය වැඩෙන ආකාරයෙන් තමයි පුරුතේ සජ්ජායනා කරවන්නේ. එසේ සතිය දියුණු කරමින් හුස්ම රැල්ලේ හොඳට සිහිය පිහිටවමින් මේ සමාධි ධ්‍යානස්ත සමාපatti මග පරිමන තෙක්ම දියුණු වේවා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතස්ස. නමාමි බුද්ධං සාමිරන්තං සප්තා සදා සුඛී ආවේ ඉගුච්ඡෝ ගච්ඡන්ති සම්මේ මරණං අහංච. තේන දේසිතං සප්තා සදා සුඛී අවේරා. චිකුච්චෝ සක්කලෝ දුගන්තෝ ගච්ඡන්ති සම්මේ මරණං අහංච. නම සංඝං මුනි රාජසංඝං සප්තා සදා සුඛී ආවේරා. යෝ සක්කලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්මේ මරණං අහංච. පියෝච ගරු භාවනි වත්තාච වචනක්ඛමෝ ගම්භීරංච කතං කත්තා නොචට්ඨානේ නියෝජයේති. සීනාදී ගුණයෙන් ප්‍රිය වූද එසේයි ගරු සම්භාවනීය වූද ගැඹුරු දහම් කතා කියා දෙන්නා වූද අවවාද අනුශාසනා ලබා දෙන්නා නපුරු වචන ඉවසන සුළු වූද අස්ථානයෙහි නොයදවා නිර්වාණ මාර්ගයෙහි යොදවන්නාද කල්යාණ මිත්‍රයාණන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා. මාගේ ජීවිතයද පූජා කරමි. පූජා වේවා. පූජා වේවා. පූජා ස්වාමී භාග්‍යවතුන් වහන්සේ අතීත සසර පටන් මේ මොහොත දක්වා මාගේ සිත කය වචනයෙන් ත්‍රිවිධ රත්නය කෙරෙහි සිදු වූ සියලු කමාවර්ධට මට බුද්ධ රත්නයෙන් සමාව ලැබේවා. ධර්ම රත්නයෙන්ද සමාව ලැබේවා. සංඝ රත්නයෙන්ද සමාව ලැබේවා. ආර්යයන් වහන්සේලාගෙන්ද සමාව ලැබේවා. කල්යාණ මිත්‍රයන් වහන්සේලාගෙන්ද සමාව ලැබේවා. සාදු සාදු සාදු. ඉතිපිසෝ ගාථාව
වචනයක් වචනයක් පාසාම කෙටි තේරුම් සිහියට නගා ගනිමින් කියමු. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මචාරිත සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ විදු ඥානෝත්තරෝ පරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවති. හොඳයි, දැන් නාසිකාග්‍රයට සිත යොමු කරමු. ඉහළට හෝ පහළට යන හුස්ම හඳුනා ගනිමින් හුස්මෙන් හුස්ම හඳුනා ගන්න. සිත එක් තැනකට එන්නේ නැතුව විසිරෙනවා නම් ගණන් කරන රටාවට තව සිහිය වැඩි දියුණු කරගන්න.
සතිමන්ත වෙන්න සිහිය පිහිටවන්න තීන මිද්දේ දුරු කරගන්න තීන මිද්දේට ඉඩ දෙන්න එපා කොන්ද සැහැල්ලුවෙන් ඍජු කරගන්න කොන්ද ඍජු කරගෙන හොඳට ශෝෂණයට නිදහස හිටින ආකාරයට වාඩි වෙලා හොඳින් හුස්ම තේරුම් ගන්න හුස්මේ සිහිය පිහිටවන්න නින්දට චුට්ටක් ඉඩ දෙන්න එපා කනුවලට හේතු වෙලා කොටුවලට හේතු වෙලා නිදියා ගන්න නෙවෙයි අපි මෙතෙන්ට ආවේනේ අපි සිහිය දියුණු කරන්නයි උත්සාහවන්ත වෙන්න සිහිය දියුණු කරන්න
හොඳින් සිතා බලන්න එක මොහොතක් තප්පරයකින් කෝටියකින් පංගුවක් තරම් කාලයක්වත් එක විදිහට මේ සිතත් කය දෙකෙන් එකක්වත් තිබුණ නැහැ. චන මාත්‍රයටම ඇති වුණා නැති වුණා ඉපදුනා නිරුද්ධ වුණා අනිත්‍යයි 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 මොනවද සිත විදිත් රූපත් නාම රූප දුක්ඛ
ඉතින් තේරෙනවා අරෝණික පක්ෂුනේ ඉතාලයේ සහවදී අපෝ සම්මතිනේ කරනකොට උත්තරකරණය ජලයේ සිසිල් ගතිය උත්තර සංඥාවට වෙනවා ගොඩක් නෙමෙයි. කාරණා ජලයේ සිසිල් ගතිය සංඥාවක් කියනවා. ආපෝ සම්මතිනේ කරනකොට හරියට ජල තමාටයක් වද අකින්න ආකාරයෙන් පිළිවෙලයි. ඒකේ මොනකට ජලාශය කාරවල දේශයේ ජල රැකෙන්නේ ඒ විදිහට බෙරලා ගොඩට වතුර පොදකලා ඉන්නා ඉන්ද්‍රියේ ආලෝකමතුනි නිකමර ජල මුස්තයක් වගේ එහෙම මේකලා කියනවා අපෝකසනේ අතර මොනවද මොදෙන්න ඒ දාන අමාරුම රසපරිසලයේදී ආපෝ සම්පර්ෂණය පුළුවන් දෙයක්. ඒක නැත්නම් තේජෝ ධාතුව. තේජෝ ධාතුවේ සිසිල් පැත්ත. ඒක සිසිල්ස සමාන්තරය කරනවා තේජෝ වශයෙන්. මේ තුල අර බාහිර දේවල් සියල්ලම වංගාකරන ඉන්ද්‍රයන්. අපහසු පරිසරයේදී ඒ පරිසරය නම අපිට දෙතරෙන් හිතා ගන්න ගොඩාක් මේ විශේෂ කර ගමනක් යනකොට සරලව ගන්නකොට කායයේ සැහැල්ලුව ඕන කන්දක් ගන්නකොට ඉතිරි දල්ලන්නේ ඔහේ පරාක්‍රමයන් පන්දරගෙන සැහැල්ලු ගාමන මේ විදිහට මොදේ පුදුරාගෙන වටනවා කියලා ප්‍රධාන කර්මකාරයෙක් වගේ ලෝකෙට දෙන්නෝනේ එතන මුළු අනුමුදිය දැනනවා පුදුක් හදානවා ඉතින් ඉන්දර ආකාරයකට තමයි ජලයෙන් ඉන්නවා ආපෝ ඉන්දියාවේ තමයි නැත්නම් වතුරක් නැත්නම් වෝටර් වලින් වටනවන්නේ සාමාන්‍යයෙන් කියනවා ඒ වගේ තමයි වෙන්නේ ඊළඟට දුරුදා මේ විදිහේ මොහොතකදී පස්සානේ වස්තාන මේ වශයෙන් පූජා කරනකොට මොදාම පාය අන්න ඕකතම දීකෝ සත්‍යයෙන් තියෙන සමීපත් කොමෙලා සමුදේ ආරම්භ ඉතින් සමීපේ දැක්කම තමයි ඔබේ දාන දෙන මොනවද මේ ගණනුක පිළිලා අපෝකසිය කරනවා අපෝකසිය දෙපරිහානිය මොකද ඒ තමකන වලින් මහානන්ද විදිහේ පලාදී ලෝකෙ පිළිලෙද දැනනවා මොකද අපෝකසිය වෙන ඉති එලෙසිය දැනනවාම රස අසවන ලෝකෙ කියනවා බන්නේ ආරම්භ මොනවද තමයි සුදුසු නැහැ අහාලේ ඔබේ වගේ මොහොසින වලාවකදී මේ චිත්තයේ බලයෙන් දැස්සෙවි ඒ සම්භාවනාවේ පිළිදෙයි පොදලයි මොකද අවදානන්නේ ඒ සිනු කරන්නේ උනොත් අපි ඉතිරිය ධර්ම තමයි හරියට ගොඩනගා ගන්න මේ කරන්න පුළුවන් උපෝණිය මාර්ගය
aku sudah mendengar mau kemudian dari Menciptakan keadaan dari tapi mendengar mau kemudian kan menciptakan buku keadaan keluar ini pada dan yang paling berkesukaan untuk buat kesukaan dalam dan memang waktu seperti ketika berada di bidang buku satu baru di kalau bagaimana ini tadi bagaimana bahasa teknika antara menjadi teknika bagaimana ketika awal itu bisa sama yang kadang-kadang semua sama mereka mula ambil sama yang mereka bayar itu sama mereka dengan bukan budaya sama di kerjaan semua di kerjaan hasilnya tinggi yang bagus yang kalian semua dibantu dan tidak yang masuk dengan semua menjadi dewan juga yang itu berpotensi pertanyaan kalau